මේ පෘථිවියේ මේ අටලෝ දහමට සෑම සත්‍යෙම ගොදුරු වෙනවා. බල්ලෝ, පූසෝ, හරකෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ පවා මේ අටලෝ දහමට යට වෙලා තියෙනවා. අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ අර බුදු වෙන්න කලින් සොත්තිය බමුණ කුසතන මිටි 8ක් ගෙනාවා කියලා. ඒක උඩ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? ඒක කුසතනට මිටියට ඔලුව උඩ තියාගත්තට වාඩි වුණාද? බුදුරජාණන් වහන්සේ ඒ උඩ වාඩි වුණා. එක අර්ථයක්. ඒකේ තියෙන ඇත්තම අර්ථය මොකද්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ වාඩි වුණේ මොකද්ද? අටලෝ දහම උඩයි වාඩි වුණේ. අටලෝ දහම බුදුරජාණන් වහන්සේ පෑගුවා. අටලෝ දහමට පාගල තමයි ඊතර වෙන කල්පනා කරේ. ඒ කියන්නේ අපිට ඊට පස්සේ බුදු එහෙම අටලෝ දහම උඩ වාඩි වුණ බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද කිව්වා? ලාභයක් ආවම සතුටින් උදම් නොවෙම්මා. මොකද කියන්නේ ලාභයේදී මම සතුටින් උදම් නොවෙම්මා. අලාභයේදී මම දුකින් දුක් නොවෙම්මා. අපේ රූපේ ලස්සනට තියෙනකොට අපි හරි ආසයි. ඉතින් පෙන්න යන වැඩ දාලා සෙන් දාලා යනවා. මේක කෙට්ටු වුණාම පිළිකා හැදුනම දද හැදුනම කුෂ්ඨ හැදුනම මොකෝ කාමර වලට වහගෙන වෙලා වහගෙන ඉන්නවා. එයි ලාභයේදී සතුටුයි අලාභයේදී දුකටපත් වෙනවා. ඔන්න ඔය වගේ පින්නතුනේ හැම මොහොතකම හැම සෙනත්වේදී මේ අටලෝ දහමට අපි කම්පා වෙනවා. මේ අටලෝ දහමට අපි කම්පා වෙන තාක්කල් මොකද වෙන්නේ? ධර්මයේ දියුණුවක් තියනවද පාඩුවක් තියනවද? එයාට ධර්මයෙන් දියුණු වෙන්න අමාරුයි. මේක පාගෙන සෑම මොහොතකම දෙයා මොකකින්ද දියුණු වෙන්නේ? මෙයා මේ මුළු පෘථිවිය මෙයාට පාග ගන්නවා. මෙයා මුළු විශ්වය මෙයා කකුල් දෙකෙන් පාගලා දානවා. එයාට මුළු විශ්වයේ එන්න තියෙනම් එක්ක මොකක්ද එන්න තියෙන්නේ? ලාභයක්. නැත්තම් අලාභයක්. නැත්තම් නිന്ദාවක්. නැත්තම් ප්‍රශංසාවක්. නැත්තම් සැපයක්. නැත්තම් දුක. එයා ඒක පෑගුවා කියන්නේ එයාට යටේ මොකාවත් කම නැහැ. ඒ 100න් තමයි 100 තමයි උදව් කරන යට එනලා හඳුනා ගන්න. ඔන්න ඔයවත් කුසල අකුසල සිත්වලදී අපිට තේරුම් ගන්න පුළුවන්. මේක අතිරේක කිව් යමක්. ඒ පින්නතුනි පේනව නේද බුදුරජාණන් වහන්සේ අපි කොයි පැත්තෙන් බැලුවත් බේරලා තියනවා කියලා පේන්නේ නැද්ද? කොහෙන් බැලුවත් බේරලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ තියෙන දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්න. මේ ධර්මයේ තියෙන්නේ මොකද්ද? සැප විඳින්න. අපි අටලෝ දහම පෑදුවම අපි දුකටපත් වෙනවද? නෑ. අපිට එහෙම වෙන්නේ නෑ. අපි අධික සතුටටපත් වෙනවද? නෑ. ඊට පස්සේ දැන් ඔහොම දැන් මම බණ කියනනේ මේ අරක් වලින් මටම ගහන වෙලාවල් තියෙනවා. කට්ටිය. කියනවා "ඔයා මුදුරට මොකද ඔච්චර සතුටක්?" මොකක් හරි කරන ඔච්චර සතුටක්. මං කියන අවසියෙන් ඉන්නේ ඒකේ. සමහරවිට අවසියෙන් නෑ. ඇත්තටම මේක මෙතෙන්දි තේරුම් ගන්න ඕන සියුම් ධර්ම කරුණක් තියෙනවා. අපේට ඇති වෙනවා අරමුණු. අපි හිත ගන්නෙ මොකද්ද? අරමුණු. අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? අරමුණු ගැනීම. ඒක දැන් තේරෙනවනේ. අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? අරමුණු ගැනීම පමණයි. අපේ හිතට එනවා අරමුණ. හිත තියෙනවා හිත ගන්නවා අරමුණ. ඒ ගන්න අරමුණ හිතට හොඳයි. හිතට මොකද්ද වෙන්නේ? හොඳයි. හොඳයි නම් ඇති වෙන වේදනාව මොකද්ද? ඒ ගන්න වේදනාව හිතට නෙවෙයි හොඳ වෙන්නේ කාටද? වේදනාවට හොඳයි. එයා එතකොට ඇති වෙන වේදනාව මොකද්ද? සුඛ වේදනාව. මේක අපිට නැති කරන්න පුළුවන්ද බැරිද? මේක අපිට නැති කරන්න පුළුවන්ද බැරිද? මේක අපිට නැති කරන්න බෑ. අපිට අරමුණාව නම් හිතට ඒක වේදනාවට ඒක හොඳයි නම් සුඛය ඇති වෙනවද නැද්ද? ඒකාන්තයෙන් ඇති වෙනවා. මෙතන කවුරුත් කරන දෙයක් නෑ. හේතුන්ගේ ඵලයක් නේ තියෙන. අනිවාර්යයෙන්ම සුඛ වේදනාව ඇති වෙනවා. ඒ අරමුණ ගත් වේදනාවට නරකයි. ලේලි නැන්දම්මට හොඳ නෑ. එතකොට මොන වේදනාවද? ඒකාන්තයෙන්ම දුක් වේදනාවක් ඇති වෙනවා. ඕකට බලපෑම් කරන්න අපිට බෑ. ওই සිත් පරම්පරාව ඇති වුනහම අපි බලපෑම් කරන්නේ මොකටද? ප්‍රඥාවෙන් බලපෑම් ඉල්ල කරන්නේ ඊළඟ සිත් පරම්පරාවට. ඕක ඇති වෙච්ච ගමන් අපි 100ෙන් අඳුර ගන්නවා මෙන්න හිත මොකද හිතට බැලන්ස් එකක් නැහැ කියලා. දැන් හිත යන්න හදන්නේ මේක එල්ලිගෙන යන්න හදන්නේ. නැත්තම් මේක අඬාගෙන යන්න හදන්නේ. ඊට පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා මොකද්ද? ඒ යමා ධර්මය. අන්නේ ධර්මයට පේනවා දැන් හිත එරාගෙන බහින්න හදන්නේ. නැත්තම් අඬාගෙන යන්න හදන්නේ. ගන්නවටක් ගාලා ආයුධ. මොකද ආයුධය? තිලක්ෂණය. දානව සිත් පරම්පරාවක් අලුතෙන් අපි ධර්මයේ මුසු කරලා ප්‍රඥාවෙන් මොකද්ද වෙන්නේ? මේ පහළ වෙච්ච අතීත සිතුත් මේ හිතන මේ වර්තමාන සිතත් මොකද්ද? ඒ ෂණේම නැති වෙලා යනවා කියලා දකින්න. දකින්නකොට මොකද වෙන්නේ? හිත අර උදම් එරාගෙන බහින එක මොකද වෙන්නේ? ට්‍රේන් එකක් ගෙනල්ලා උස්සලා ගන්නවා. ඒකයි වෙන්නේ. එරෙන්න දෙන්නේ නැහැ. අඬාගෙන වැටෙන්න හදනකොට මොකද වෙන්නේ? ලී කණු ටිකක් තියලා බැඳලා තියාගන්න. බඳින්නේ මොකද? තිලක්ෂණයෙන් බඳින්නේ. මං කීකෝ තේරුණාද? තේරුන්නේ නැත්තම් තේරුණා වගේ
ඔවත් පින්නතුනේ මේ අභිධර්මයේ වචන වලට නෙවෙයි තියෙන්නේ. ඔය වගේ සියුම් කරුණු අපිට අරමුණු කරන්න. කෙනෙක් hina වෙලා ඉන්නකොට අහන්න එපා අයියා hina වෙන්නේ කියලා. අටලෝ දහම දන්නේ නැද්ද කියලා. අරමුණ ආවම hina යනවනම් hina වෙන්න වෙනවා. හැබැයි ඊළඟට සිහිය මොකද කරන්නේ? සිහියකට උදව් කළා ඒ එරෙන මඩෙන් ගලව ගන්න. ඔව් උපේක්ෂාව තමයි දිනු වෙන්නේ. ඒ කියන්නේ අටලෝ දහමට කම්පා වෙනකොට උපේක්ෂාව තමයි ඒක බැලන්ස් කරලා දෙන්නේ. දැන් අපි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද අම්මා? ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ අරමුණු ගැනීම විතරයි. ඒතර අපි මේ අටලෝ දහමට කම්පා වෙනවා කියලා තියෙන්නේ මොකද්ද? ඒකත් අරමුණක්. ඒකත් මොකද්ද? අරමුණ. ඒ අටලෝ දහමට අපි අටලෝ දහමුණක් දැන් අපිට ලැබෙන ලාභයක්. අපි ඒක සතුටු වෙන්නේ මොකද? අරමුණකින්. අරමුණ සතුටු වෙන්නේ. එතකොට අපි නැවත ඒ අරමුණේ එරාගෙන බහිනකොට ඒ අරමුණ එරාගෙන බහිනේ ගලවන්න තියෙන්නේ මොකෙන්ද? ජීවත් වෙනවන අරමුණු විතර අරමුණකින්මයි ගලවන්න තියෙන්නේ. එතකොට ප්‍රඥාවෙන් දෙනවා යාට මනසට අලුත් මනෝද්වාරයට අලුත් අරමුණ. ඒක දෙන්නේ මොකද? ත්‍රිලක්ෂණය මුසු කළා. දීපු ගමන් මොකද වෙන්නේ? ඒක සම්පූර්ණ උපේක්ෂා සහගත තත්ත්වයටපත් වෙනවා. මේක ඇවිල්ලා අකුසල සහගත උපේක්ෂාවට නෙවෙයිපත් වෙන්නේ මොකද්ද? කුසල සහගත උපේක්ෂාවකට. ඒ උපේක්ෂාව කියන්නේ චෛතසිකය. හිතක් නෙවෙයි. ඒ උපේක්ෂාව කියන්නේ චෛතසික. ඒක දැම්ම කියා දෙන්නේ නැහැ. ඒක තව ඉස්සරහට චෛතසික විස්තර කරාම තේරෙයි. ඒක තියෙන හිතෙන්ම ගොඩනගා ගන්න ගුණයක්. දැන් මං කියපුවා තේරුණාද? තේරුන්නේ නැද්ද? තේරුණා. ඔව්. පින්නදී අකුසල සිත් විස්තර කරද්දී මුලින්ම විස්තර කරන චෛතසිකය මොකද්ද? ලෝභයද මං කිව්වේ. මම නම් DVD බඩ බලන්න වෙන්නේ එකක්වත්. මොකද්ද ලෝභයද කියලා දුන්නේ? මොකක් හරි. ඔන්න දැන් අයිත් අපි යම විශ්වයේ සත්‍යතා කීයක් අපිට බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවද? ඒකාන්ත සත්‍ය කීයක් තියෙනවද? 82යි. කීයද? 80. එහෙම කිව්වේ හරි. ඒවා බෙදනවා කොටස් කීයකටද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. අපි නිබ්බාන පස්සේ මේ ඔක්කොගෙම කතාවෙන් අපි වැටෙන්නේ නිබ්බාණයට තමයි. චිත්තක් යටතේ අපි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන සත්‍යතා එක. චෛතසික යටතේ සත්‍යතා 52. රූප යටතේ 28. අපි මෙන්න මේ චිත්ත චෛතසික කියන දෙන්නගේ රහස් කියලා දුන්නා. මොනවද මේ දෙන්නගේ රහස්? මේක ලෝකයට අඳුර ගන්න බැරි අය. හිත උපදින භූමියේම චෛතසිකත් උපදී. හිත උපදින තැනම චෛතසිකද උපදිනවා ආයත. හිත උපදින මොහොතේම පෙරපසු නොවි චෛතසික උපදී. හිත ගන්න අරමුණම චෛතසිකය ගනි. හිත නිරුද්ධ වන විටම නිරුද්ධයි. මේක වෙන්නේ එකටද පස්සේද? මේක එක ෂණයෙන් එකට වෙන්නේ. අන්න ඒ නිසා මේ ධර්මතාව වෙනස් කළා අඳුරගන්න එක ලේසිද අමාරුද? මේක මහා අමාරු දෙයක්. මම කොච්චර උපමා වලින් කියලා තියෙනවද බුදුරජාණන් වහන්සේට මේක අමාරුව කියපු. ඒතර පින්නතුනේ හිතයි චෛතසිකය කියන්නේ එකක්ද දෙකක්ද? එකක්ද දෙකක්ද? දෙකක්. හැබැයි මේ දෙන්නම පොරකන්නේ කොහොමද? එකට පොරකන්නේ. එකටයි පොරකන්නේ. හිත උපදිනකොටම එයත් ඉපදිලා ඉවරයි. 52ම නෙවෙයි යම් ප්‍රමාණයක් උපදින හැම හිතක් එක්කම. ඒ වගේ මේ ලෝකේ හැම සිතක් එක්කම උපදින සිත් චෛතසික කීයක් තියෙනවද? කීයක් තියෙනවද? කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 700ක් තියෙනවා. 7යි. ඒවා මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිත ඉන්ද්‍රිය, මනසිකාර. මොකද්ද ජීවිත ඉන්ද්‍රිය කියන්නේ? දැන් මං අහන්නේ ওই වගේ තමයි. මොකද්ද ජීවිත ඉන්ද්‍රිය කියන්නේ? නෑ ඒක ඒකාග්‍රත. එච්චරම නෙමෙයි හරි. දැන් අර රේණුකානේ හැමදේම පොත කියවුවද? උඩින් පල්ලෙන් බැලුවද? ඔන්න එහෙනම් බලා ගන්න. මෙන්න මේ උපමාවෙන් මම දන්න ඕක හරියට තේරුන්නේ නැහැ කියලා. මමත් තේරෙන්නේ නැති විදිහට තමයි ඕක කිව්වේ ඇත්තටම. මොකද මේ පොත බලලා හරි කවුරු හරි මගෙන් හයි කියලා. ඔන්න අද හරියටම තේරෙයි. තියෙනවා ලස්සන විලක්. ඒ විලේ හැදෙනවා නෙළුම්. මොනවද හැදෙන්නේ? නෙළුම් මානෙල් මඩේ පිපිලා. මඩේ ගුණට මඩේ විතරක් නෙළුම් මානෙල් තියෙනවද? නෑ මොනවද තියෙන්න ඕන? වතුර තියෙන්න ඕන. මොනවද තියෙන්න ඕන? වතුර තියෙන්න ඕන. අවුව කාලේට ওই අනුරාධපුරයේ පොළොන්නරුවේ පස්සේ වැව් හිඳීගෙන යනකොට නෙළුම් වලට මොකද වෙන්නේ? නෙළුම් එහෙමම තියෙනවද? නෙළුම් පර වෙනවද? කුසුම් පර වෙනවා. නේ? එතකොට නෙළුමට ඉන්න නම් මොනවද තියෙන්න ඕන? ඒකාන්තේ වතුර තියෙන්න ඕන. නැත්තම් මොකද නෙළුම් වලට ඉන්න පුළුවන්ද? මේ සිතට ජීවත් වෙන්න චෛතසික වලට ජීවත් වෙන්න තියෙන වතුර මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය. අර ඒගොල්ලෝ ඒ චිත්තක්ෂණෙදී මරන්න නැතුව තියාගන්නේ කවුද? ජීවිත
ඉන්ද්‍රිය. දැන් තේරුණාද? මම දන්න ඔක තේරුන්නේ නැහැ කියලා ඊට කලින්. හැබැයි මේ කට්ටියගේ ඔටුනු කොච්චර වැටිලාද කියන්නේ එක්කෙනෙක්වත් ඔටුන ගලවලා අහන්නේ. මේක හොඳයි සුවපත් ඒවා. ඊළඟට ඔන්න 7. ඊළඟට චෛතසික. ඊළඟට ලෝභයත් එක්ක පහළ වෙනවා. මෝහයත් එක්ක මෝහය පහළ වුණොත් මේ 7ත් එක්ක තව කීයක් පහළ වෙනවද? අනිවාර්යයෙන්ම කීයද? 4ක් පහළ වෙනවා. ඒ මොනවයි? මෝහය පහළ වෙනවා. මෝහය කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණ වහලා දානවා. කෙලින්ම ගහනවා ඇස් දෙකට මොනවයි ගහන්නේ? තාර ගහනවා කෙලින්ම. ඊළඟට මොකද කරන්නේ? එයත් එක්ක පහළ වෙනවා මොකද්ද? පවට ලැජ්ජ බය නැතිකම. පෙරපසු නොවීම යා ඒකත් අරගෙන පහළ වෙනවා. උදාහරණයක් අවුරුදු 7ක් වයස ළමේ පුංචි තමයි දූෂණය කරලා මරලා දාන්නේ නේ. ගඟ වලට විසිකරන්නේ. යාට ඒ පහළ වෙන අරමුණේ ළමයා මේ පුංචි ළමයේ දරුවෙක් කියලා තේරෙන්නේ නැහැ. අර මෝහය විසින් ඒ අරමුණ වහලා රාගය ඇති කරලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ලැජ්ජ බය නැතිකම විසින් ඉතුරු ටික කරලා දානවා. ඒක පහළුනේ පුද්ගල වරදක්ද ධර්මතාව වරදක්ද? ඒ ධර්මතාවයේම තියෙන ඒ හැම මෝහසිතක මේ 4 දෙනා තියෙනවා. ඊළඟට අනිත් කෙනා කවුද මෙතන තියෙන්නේ? ඒක අනෝතප්පය කියන්නේ පවට ලැජ්ජාකාරයි බයයි. අහිරිකය අනෝතප්පය. ඊළඟ කෙනා කවුද? උද්දච්චය. උද්දච්ච ගෑනු. උද්දච්ච පිරිමි. එහෙමත් කියනවනේ. උද්දච්චය කියලා කියන්නේ මොකද්ද? අරමුණේ හරියට පිහිටන්න දෙන්නේ නැහැ. බම්පර් කරනවා. ඉතින් ඔන්න ඒ වගේ සිදුවීමකටපත් වෙනවා. ඒ 4. ඊට පස්සේ ඒක ලෝභ මූලික නම් ඒ 4ට අමතරව මොකද්ද පහළ වෙන්නේ? ලෝභය පහළ වෙනවා. එතකොට 7යි 5යි 12යි. ඊළඟට මේක විතක්ක ਵਿਚාර, ප්‍රීතිය, ඊළඟට ඡන්දය, අදිමොක්කය. ඔය වගේ දේවල් පහළ වෙනාට පස්සේ මෙන්න මේ හිත එක හිතක් එක්ක තව ශක්ති චෛතසික කීයක් විතර උපදිනවද? 16ක් 17ක් විතර උපදිනවා. එක සිතක් තුල වෙන එකිනෙකට වෙනස් ධර්මතා 16ක් 17ක්වත් අඩුම ගානේ තියෙනවා. අඩුම තියෙනවා නම් කීයක් තියෙනවනේ? 7යි තියෙන්නේ. සබ්බචිත්ත සාධාරණ 7 විතරයි. හැබැයි ලෝභ මූලික, මෝහ මූලික, දේශ මූලික වෙනකොට ඒවා වැඩි වෙනවා. ඒක දැන් ওই විදිහට ලෝභ මූලික සිත් 12ම මම කියලා දුන්නා. තාම ඔක්කොම චෛතසික කියලා දුන්නේ නැති වුණත් මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය, මාන්නේ. මාන්නේ කොහොමද ඇති වෙන්නේ? මාන්නේ මොකද්ද? මාන්නේ කොහොමද ඇති වෙන්නේ? මාන්නේ. තීනවද? තීන? කමන්න. මාන්නේ. මාන්නේ කී ආකාරයි? 3 ආකාරයි. මොකද්ද? සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. නරකම මොකද්ද? ඒක තමයි. එයා සෙය්‍යමාන දෙආකාරයි. මොන ආකාරයි? රජවරු සිටුවරුන්ටත් ඇති වෙනවා මොකද්ද? අපි තමයි ලොකු මිනිස්සු කියලා. ඒක ඇත්ත හිතීමක්ද බොරු හිතීමක්ද? ඇත්තටම තීන දේ ගැන මාන්නයකට කියන මොකද්ද? මොකද්ද? සත්‍යමාන. සත්‍යමාන. ඊට පස්සේ හිතනවා මේ හිඟන්නන්ටත් හිතනවා අපි රජවරු තමයි කියලා. ඒව මොනවද? බොරු මාන. හැබැයි ලොකු කමනේ හිතන්නේ එහෙනම් මොකද්ද? සෙය්‍ය මාන. හිතනවා එයාත් ඉගෙන ගත්ත එක ඉස්කෝලේ මාත් ඉගෙන ගත්ත එක ඉස්කෝලේ. එයා ගියත් ඒ අභිධර්ම පන්තියට මාන් ගියත් ඒ අභිධර්ම පන්තියට. එයා ගියත් ඒ ආරණ්‍යට මම ගියත් ඒ ආරණ්‍යට. එයාගේ දැනුම මගේ දැනුමට සමානයි. මොන මානද? සදිස මාන. මෙහෙම හිතනවා ඇත්තටම ගිය කෙනෙක්. හැබැයි ඉස්කෝලේ ගිහිල්ලා මෙලෝ දෙයක් කළා නෑ W10. එයාත් හිතනවා. එතකොට එයාට තියෙන මාන්නය මොකද්ද? සත්‍ය නොවු සදිස මාන. අනිත් කෙනාට තියෙන මොන මානේද? සත්‍ය සදිසමාන. මට සිල් ගන්න බෑ දරුවෝන්ගේ වැඩ. මට භාවනා කරන්න බෑ කකුල් දෙකක කියනවා. මට අභිධර්ම පන්තියට එන්න බෑ මම ලෙඩ වෙලා. මොන මානද? මට බෑ. ඇත්තටම එහෙමත් තියෙනවා. ඇත්තටම ලෙඩ වෙලා එන්නත් බෑ. ඒකත් හීනමානෙ මට බෑ අනිත් අයට වගේ දැයි යන්න. ඊළඟට මේ ඇත්තටම එන්න පුළුවන්. ගෙදර මෙලෝ වැඩක් නෑ. ඔක්කොම මහත්ය කරලා දෙනවා. ඔක්කොම ගෙදර ඉන්න සර්වන්ට්ලා කරලා දෙනවා. මෙයාට යන්න තියෙන වතු බලන්න. මෙයාට යන්න තියෙන ට්‍රිප්, මෙයාට තියෙන වාහනෙන් ගිහිලා අනේ මේ බලන්න. එතකොට මොන මාන දෙන්නේ? මට වෙලාව නෑ අනේ ඒවාලා යන්න. ඇත්තටම වෙලාව තියෙන මොකද්ද? හීන මට බෑ ඒව තේරෙන්නේ නෑ. ඒව තිත්තයි. ඒව ඕනේ නෑ නිවන් දකින්න. මොන මානේ? හීන මානයටපත් වෙනවා. කොහෙන් ගියත් මොන මානද? මාන තමයි. ඉතින් ඔටුන්න මම මේකට කියන්නේ මොකද්ද? ඔටුනු පලන්ද. ඔටුනු පලන්ද ගන්න. මේක පලන්ද ගත්තට පස්සේ මේක කැලේ ඉන්න කෙනා පලන්ද ගත්තත් කැලේදී ඉවරයි. එර්දි ලැබපු කෙනා පලන්ද ගත්තම එර්දි ඉවරයි. අනංක උපමාව කතාව මොකද්ද? එකක් සති ගෑණියෙක්ගෙන් කැඳ බොන්න වෙනවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා. ඇහුවද? නෑ උඩින්ම යන්න ගියා අනෝතත්ත විලවල් වල. 4 වෙනි ධානය ලැබුණත් ඉවරයි නේ.
ඒ නිසා කොහෙදි ලැබුණත් එයා ලැබුණු ගමන් ඉවරයි. ඒ නිසා කර්ණීය මත සූත්‍රයේ තියෙනම ලස්සන වචනයක් බුදුරජාණන් වහන්සේ කියලා මොකද කියන්නේ? ඔටුන්න ගලවලා බිම දාන්න ඕන. මොකද්ද වචනේ? නිහතමානීවමයි මේ ගමන යන්න තියෙන්නේ. මාන්නෙන් නම් මේ ගමන යන්න බෑ කියලා දේශනා කළා. ඒක කර්ණීය මත සූත්‍රයේ තියෙන ප්‍රධාන පුරුකක් ඒක නිවන් දකින්න කෙනාගේ. ඕවා විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ දැන් කුසල් සිත් කීයක් කියලා දීලා තියෙනවද? 8ක් කියලා දීලා තියෙනවා. කීයක්ද? 8ක්. ඒ 8න් එන පළවෙනිම චෛතසිකය මොකද්ද? පළවෙනි දැන් අර අකුසල පැත්තේ නම් පළවෙනියටම එන චෛතසිකය මොකද්ද? මෝහය. කුසල පැත්තේ නම් පළවෙනියටම කුසල් සිතත් එක්ක උපදින අනිත් ශක්තිය මොකද්ද? සද්ධාව. මොකද්ද? සද්ධාව. පළවෙනි චෛතසිකය. වැදගත්ම චෛතසිකය. හැමෝටම තේරුම් ගන්න බැරි චෛතසිකය. මෙන්න මේ සද්ධාව කියන දේ සද්ධාව කියන වචනේ තේරුම මොකද්ද? අම්මට හිතෙන්නේ සද්ධාව කියන්නේ මොකද්ද? පැහැදීම. විශ්වාසය පැහැදීම. මට ඒව උත්තර ගැන පැහැදීමක් නැහැ. ධර්මයේ කියන විශ්වාසය. අවබෝධතාව. තව පැහැදීම. එතන පැහැදීම නැතිවීම සංඥා. ඒවත් එරෝනේ. හිමත් වෙනවා. එහෙනම් මෙන්න අහගන්න සද්ධාව. ඇත්තටම සද්ධාව කියන්නේ පැහැදීම. තව නැත්තම් විශ්වාසය කියලා ගන්න පුළුවන්. කොහොමද? මෙතන පැහැදීම කියලා ගන්නේ මොන පැහැදීමද? තුනුරුවන් කෙරෙහි පැහැදීම. මොන පැහැදීමද? තුනුරුවන් කෙරෙහි පැහැදීම. තුනුරුවන් කියන්නේ මොනවද? ගල් තුනක්ද? බුද්ධ ධම්ම සංඝ. පැහැදීම. මෙන්න උපමාව. අහලා තියෙනවද සක්විති රජවරු ගැන? එයාට තියෙනවා මාණික්කයට කියන නම මොකද්ද? උද්දක ප්‍රසාදක මාණික්කය කියලා මාණික්කයක් තියෙනවා සක්විති රජතුමාට. මට නෑ. සක්විති රජවරුන්ට තියෙන්නේ. ඉතින් ඔයාලා ගම්මාන වලට වතුර මඩවැල වැස්සට වතුර බොන්න නැති වුණාම මොකද කරන්නේ? සෙවල් කාලා වතුර විලවල් පිරුණා සක්විති රජතුමා අහසින් අජානී අස්සකින් ගිහිල්ලා උදකපදාක මාණික්කය අරකට විසි කරනවා. එතකොට මොකද වෙන්නේ? සෙවල යටට බහිනවා. මඩ වතුර නිල් පාටට පතුල පේන්නේනවා. එතකොට මේ නිල් පාටට පතුල පේනේ වතුරෙන් අවට ගස්වල ඡායාවන් වැටෙනවා. මොකද්ද වෙන්නේ? උද්දකප්‍රසාද මාණික්කය දැම්මට පස්සේ සක්විති රජතුමා අර නිල් පාට බොර වෙච්ච මඩ වෙච්ච කුණු වතුර මොකද වෙන්නේ? කොහොම පහලට බහිනවා. වතුර නිල් කැටයට වෙනවා. මේක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? ෂුවර්ද? එච්චර සක්විති රජවරු ඉන්න කාලෙක අහන්න ඕන මේ කාලේ වතුර පිරිසිදු කරන ක්‍රම නැද්ද? ඒකේ උපරිම තත්ත්වයට සක්විති රජතුමාට තියෙනවා. ඒක මහ දෙයක්ද? දැම්ම පිරිසිදු වුණා. එතකොට අර තියෙන නිල් පාට ඡායාවන්ට මොකද වෙන්නේ? හොඳට මූණ පේනවා. කණ්ණාඩි ඕනේ. ගස්වල ඡායාවන් ගන්නවා. ඒ ඇයි එහෙම ඒ වතුරට ඡායාවන් ගන්න පුළුවන් උනේ? වතුරේ තියෙන පැහැදීම නිසා. පැහැදිලි වතුරක් කියලා අපි කියන්නේ හොඳට මූණ පේන වතුර. එහෙනම් ඒ වතුරේ තියෙන පිරිසුදුතාවයට මොකද්ද පුළුවන්? අවට තියෙන ඡායාවන් එකට ගන්න පුළුවන්. ඒක බොර වුණාම කැළතුණාම අපේ මූණ බලන්න පුළුවන්ද? දියසෙවල් කෑවම මූණ බලන්න පුළුවන්ද? මූණ නෙමෙයි බලන්න පුළුවන්. අතගාලා තමයි ඒ වෙලාවට බලන්න වෙන මූණ. එහෙම බලන්න. එහෙනම් ඒ වතුරේ තියෙන පැහැදීමට පුළුවන් අවට තියෙන ඡායාවන් ගන්න. ඒ වගේම මේ හිතේ ඇති වෙන පැහැදීමට කියනවා මොකද්ද? සද්ධාව කියලා. මොකද්ද? සද්ධා තුනුරුවන්ගේ. අන්නේ සද්ධාවට පුළුවන් අර වගේ ගොඩාක් දේවල් කරන්න. මොකද්ද? සද්ධාවට පුළුවන් මොකද්ද? කුසල් ගන්න පුළුවන්. මොකද්ද ගන්න පුළුවන්? කුසල් ගන්න පුළුවන්. සද්ධාව ධනයක් වගේ ධනය ලබා දෙන්න පුළුවන්. තාම මොනවද? තාම මොකද්ද? නිවන දක්වාම එකගෙන යන්න පුළුවන්. දුකින් නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අංක 1 මොකද්ද? යම් මේ අභිධර්මයේ අංක 1 මොකද්ද? සද්ධාව. අංක 2 මොකද්ද? ඒ සද්ධාව. අංක 3 මොකද්ද? නිවන් දකින්න තුරු සද්ධාවමයි වැදගත්. සද්ධාව නැති කරා අර යාළුවට මුලින් කිව්ව කතාවේ කවුද? පාප මිත්‍රයා. එහෙනම් සද්ධාව නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ඒ අනිත්‍යයි කියන්නේ ඇයි? ඇයි වෙනස් වෙන්නේ? මේක ඒකක්ෂණයක. ඒ කියන්නේ එක සිතක උපදින
ධර්මතාවය සිත නිරුද්ධ වෙන තැනම යා ඉවරයි. සිතේ ආවස කීයද සිතක? දැන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතේ හිතේ ආවස කීයද? චිත්තක්ෂණ 1යි. එයාට තනියෙන් පහළ වෙන්න පුළුවන්ද? බෑ. එයාට තියෙනවා 7 දෙනේ. සබ්බචිත්ත සාධාරණ පෙකීන්නක 6ක් හෝ 6යි. එතකොට කුසල් නම් මොකද්ද පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම? සද්ධාව පහළ වෙනවා. 7යි 13යි සද්ධාවේ 14යි. එතකොට ওই සද්ධාව පහළ වෙනවා. එයා ගන්නෙ කුසල්. මේක සද්ධාවේ ආවස කීයද? සද්ධාවේ ආවස කීයද? චිත්තක්ෂණ 1යි. එහෙනම් මේක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනාත්ම දෙයක්ද? මේක සද්ධාවත් හොඳට මතක තියාගන්න. නිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක්. ඒකයි අනිත් අයට ඒකට අරමුණු දීලා බලපෑම් කරන්න පුළුවන්. සද්ධාව ඇති වෙන අරමුණේදී සද්ධාවන්තයි. අසද්ධාවන්තය ඇති වෙන අරමුණු වැඩිපුර දුන්නම එයා ඉවර කරන්න පුළුවන්. දැන් මේ ලෝකේ කියන දේ තමයි මම යාළුවන්ට කියන ඔයාලා දන්න අයට මේ ධර්මයේ කියන්නේ. ඒක ඔයාලා ලොකු පිනක්. එයා කියන අපිට මේක ලෝකෙට කියන්න බෑ. අනේ මොකෝ? මම ආයේ මොකෝ? ලැජ්ජයි හාමුදුරනේ. මම ඔටුන්නක් ඇටලද තියෙන්නේ කියලා අහනවා. නෑ ඒගොල්ලෝ පිළිගන්නේ නැල්ලු. ඒගොල්ලෝ පිළිගන්නේ නැල්ලු. හැබැයි ඒ දැක්මෙන් නෙමෙයි මම අනිත් පුද්ගලයෝ දිහා බලන්නේ. මම දලන්නේ කොහොමද? යම් කිසි සත්‍යයක් ගොඩනැගිලා ඉන්නවා මොකද? ධර්මතා 50 ධර්මතා 82කින් තියෙන සත්‍යයක් ඉන්නේ. එක සතෙක් ගොඩනැගිලා තියෙනවා අපි මිනිස්සෙක් කියලා ගමු. අපි මිනිස්සෙන්ටනේ බණ කියන්නේ. ඒ මිනිස්සයා කියලා ගත්තොත් දැන් අපි කියමු සෝමක්කා. සෝමක්කා එනවා අභිධර්ම පන්තියට. කුසුමක්කත් එක්ක. සෝමක්කයි කුසුමක්කයි කොණ්ඩ දෙකකුත් දානවා. එතකොට එයා හිතන්නේ සෝමක්කට කියන ඔයා ගිහිල්ලා මේක උගන්වන්න. සෝම අනේ බෑ හාමුදුරනේ අනිත් අයට කියා දීලා වැඩ. මම කියන මහත්තයාට ගහපෝ. එයාට නම් කොහොත්ම වැඩන්නේ. එයි දැන් සෝමක්ක බලන්නේ කොහොමද? ධර්මතාව එයා ධර්මතාව වශයෙන් නෙවෙයි බලන්නේ. එයා මොනවා? එයා මම සෝමා කියලා බලන්නේ. මම කුසුමා. ඊළඟට සෝමක්කා මම බලන්නේ කොහොමද? මේ සෝමක්කා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස. සෝමක අන්ධ නැත්තම් චක්කු දසක කලාපේ තියෙනවා. සෝමක්කට කන ඇහෙනවනම් සෝත දසක කලාපේ තියෙනවා. සෝමක්කට හිත පහළ වෙනවනම් වස්තු ප්‍රසාදයේ තියෙනවා. එහෙනම් සෝමක්කා ධර්මතා ගොඩක්. කුසුමක්ක මොන වගේද? කුසුමක්ක කියන්නේ තවත් ධර්මතා. ඒ සෝමක්කගේ මහත්ය මොන වගේද? එතකොට මේ ධර්මතා ගොඩේ නැද්ද සද්ධාව කියන ධර්මතාවය? නැද්ද? ඉතින් මම සෝමක්කට කියන්නේ මහත්යට බණ කියන්නේ නෙවෙයි සද්ධාව උලුප්පන්න. මොකද්ද උලුප්පන්න ඕනේ? ඒ ධර්මතාවය උඩට ගන්න ඕන. පාප මිත්‍රයට පුළුවන් සද්ධාව නැති කරන්න, ධර්මයට පුළුවන් සද්ධාව උඩට ගන්න. එයා උඩට ගන්නේ මොකද්ද? දැන් සෝමක්ක ගිහිල්ලා මහත්ය කැටලි. කියනවා කෙලීම බණ කියන බුදුරජාණන් වහන්සේ ගැන. මොකෝ වෙන්නේ? බයිත් ওই පන්තියට යන්න එපා. එකපාරයි මම කියන්නේ කියලා එක්ක බඩු මුට්ටු පොළවේ ගහන අපි වගේ නේ. එහෙම නැත්තම් කිව්වා එකපාරයි අහන්න ඕනේ නැතයි යන්න එපා. එතකොට එකපාරට ගිහලා බුදුරජාණන් වහන්සේ ගැන කියනවද? නෑ. මම නම් මොකද උපමා කතා කියන. මට මෙහෙම වුණා, මට අරම වුණා. එතකොට යාට සද්ධාව උපදිනවද නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ නෑනේ. කොහොමද උපදින්නේ? දැන් සද්ධාව කියලා ඕගොල්ලෝම කිව්වා තුනුරුවන් කරේ පැහැදීම කියලා. දැන් මම කියනවා බුදුරජාණන් වහන්සේ ගැන කියන්න එපා වෙන විදියට කියන්න උපමා වලින්. එතකොට කොහොමද අරයට සද්ධාව උපදින්නේ? එහෙනම් සද්ධාව කියන එකේ ඇත්තම නිර්වචනය මොකද්ද? එහෙනම් ප්‍රශ්නයක් නේද එහෙම ධර්මයේ උපදිනවා කියලා. සද්ධාව කියන්නේ මොකද්ද? තුනුරුවන් කරේ පැහැදීම තමයි. ඇයි මේ සද්ධාවට පැහැදීමට තුනුරුවන් කියලා දැම්මේ? ඒක දැම්මේ ඇයි? මේක බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය ලොවට ප්‍රකට කරපු නිසා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැන අපි ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා මොකද්ද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? මේ ධර්මතා 82ටයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කිව්වත් නැතත් මේ ධර්මතා 82 සත්‍යය තුළ තියෙනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ලෝකේ දිහා බලනකොට දැක්කේ මොකක්ද? නෙළුම් විලා. පිපෙන්න තියෙන නෙළුම් තියෙනවා ඔන්න මෙන්න. හිරුර. පිපෙන්න මග තියෙන නෙළුම් තියෙන කියන්නේ ඒ නෙළුම් කියන්නේ ඒ නෙළුම් වල මොනවද තියෙන්නේ? සද්ධා, සති, සමාධි, ප්‍රඥා තියෙනවා. තේරුණානේ? ඒවයි තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හෙව්ව ධර්මතාවය දානකොට මොකද වෙන්නේ? සත්‍යතාවයට කණ යන්නේ. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ පුක්කුසාති කියන රජතුමා බුදුරජාණන් වහන්සේ ඇහෙන් දැක්කද? නමින් දැක්කද? නෑ. කඳුරේ බණ කියලා මගපල ලැබුවේ. ඊළඟන මට තේරෙනවා සද්ධාව දියුණු වෙනවා. දැන් ඉස්පිරිතාලේ ගිහිල්ලා පිරිසුදු කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, පුදුම දියුණුවක්. එතකොට මම ඩිවෙලොප් කරේ මොකද්ද? එයාගේ ශ්‍රද්ධාව ඩිවෙලොප් කරේ එයා දන්නේ නැතුණාට. ඒකට තමයි එයා දන්නේ නැතුණාට එක එක අරමුණු දීලා සද්ධාව කියන අරමුණු උඩට ගන්න.
ඊට පස්සේ එයාට තව අය හම්බ වෙනවා. මම කවදාවත් කියන්නේ මේ එන කට්ටියට වෙන අයගේ වෙන ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්න එපා කියන්නේ. වෙන ගිහි අයගේ බණ අහන්න එපා ඕන එකක් අහන්න. ඊට පස්සේ මේ අතරදී හැම හොඳට බණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වැවුවොත් ඉතින් තව තව දියුණු වෙනවා සද්දාව. ඒ අතරදී තව හම්බ වෙනවා මොනවද? ඔල මොට්ටලේ හම්බ වෙනවා. දානෝ පඬිත මොහ මූලික ප්‍රශ්න දෙකයි දාන්නේ. අර එයාට අර මුල ඉඳලා කියපුව ඔක්කොම එදා වෙනකොට අමතකයි. මටම පේනවා දැන් දන් දෙන්නේ නැහැ. දැන් අරයාට විතරයි දෙන්නේ. වෙන සාරන් වලට වෙන පන්සල් වලට ගමේ පන්සලට දැන් නැහැ. දැන් අරයාට විතරයි. එයා තමයි ශ්‍රේෂ්ඨ. ඉතින් දැන් චතුරාර්ය සත්‍ය යාට ඕන විදියට විස්තර කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම යාට ඕන විදියට අර අවුරුදු ගාන සද්දාව ගෙනල්ලා දීපු ධර්මය එයා එක දවසින් විනාශ කරගන්න. ඇයි ඒ විනාශ කරගන්නේ? සද්දාවත් එක හිතක පහළ වෙන එක ධර්මයක් නිසා. ඒක පුළුවන් ඕන කෙනෙක්ට විනාශ කරගන්න. ඒකට මම කියන උපමාව මෙන්න මේක. අපි අම්මගේ බඩෙන්නේ ඉපදුනේ. කවුරුහරි ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක් ඉන්නව දම්පපාලි වගේ. එහෙම නැති හැමෝම අම්මගේ බඩෙන් උපදිනවා. අපි අම්මගේ බඩෙන් එළියට ආවට පස්සේ අපිට ඇස් පේනවද? ඇස් පේනුණාද? පේන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් අම්මා කිරි දීලා මොනවද පෙර කර්ම විපාකයක් එක්ක ඔන්න අරක පොඩ්ඩක් පළල් වෙනවා. ඒක පේනවද නැද්ද? ඔන්න අවට රූප යන්තම් ඡායාවල් වැටෙන්න ගන්නවා. අම්මලාට මතකද? මටත් මතක නැහැ මම මෙහෙම දොස්තරලාගෙන් අහගන්න. මේ ඉතින් ඔන්න ඔය ඡායාවල් එන්න ගන්නවා. මාසයක් දෙකක් යනකොට. ඊට පස්සේ මේ ඇහැ තව ලොකු වෙනවා. දැන් එහෙම පුංචි දරුවෙක් නෙවෙයිද අපි? දැන් අපිට පේනවද නැද්ද? පේනවද නැද්ද? හොඳට පේනවා. මට නම් අර යහ කොනට යනකම් පේනවා මේ ගේ ඇතුලේ තියෙනවා වෙන මේවා පේනවා. මේ ප්‍රොජෙක්ටර් එක ඒක පේන්නේ නැහැ. ඒක දැන් මේ වෙලා තියෙන්නේ ඔෆ් වෙලා තියෙන්නේ. කොහොම පේනවා. ඒක අර පුංචි දරුවට ලැබුණු ඒ ඇහැ නේද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ආහාර හේතුවෙන්, කර්මයේ හේතුවෙන් නේ. මෙන්න ඊට පස්සේ අපේ පුංචි කාලේ අපේ යාළුවෙක් හිටියා. එයා මේ කොහොම අපිට වගේ පේන්න ලැබුණා. ඊටසේ ආයෙ ලෙදර් බෝලේ ඇහි වැදිලා සම්පූර්ණ ඇහි බෝලේ පිපිරුවා. එතකොට දැන් එයාට එක ඇහක් පේන්නේ නැහැ. එයාට එක ඇහක් පේන්නේ නැහැ. එතකොට එයා මොකද්ද රැකගත්තේ නැත්තේ? එයාගේ ඇහැ එයා රැකගත්තේ නැහැ. දැන් එයාට එහෙන් රූප බලන්න පුළුවන්ද? බෑ. සද්දාවත් ওই වගේ තරමයි. සද්දාව බුදුරජාණන් වහන්සේගේ බීජයක්. මේකේ එන්න රෝපණය කළ රහතන් වහන්සේගේ තමයි හොඳට පේන්න ගන්න. එතකොට මෙන්න මේ බීජේ අපිට පුළුවන් වුණා කෝටු ගහ ගන්න. ඉන්දි කටු වලින් ඇන ගන්න. ලෙදර් බෝල වද්ද ගන්න. වද්දපු ගමන් නැති වෙන්නේ මොකද්ද? කුසලය නැති වෙනවා. මොකද්ද නැති වෙන්නේ? කුසලය නැති වෙනවා. සද්දාව නැති වෙනවා. මං කියන තේරුණාද? ඒක වෙනස් වෙනවා. අම්ම හොඳ ප්‍රශ්නයක් අහන තේරුම් ගන්න බලන්න තේරුම් ගන්න. බැරි නම් අත්හැරලා දාන්න මං කියලා දෙන්න. ඔන්න ඉන්න සෝතාපන්නයි. මොකද්ද? සෝතාපන්නයි. මෙයාගේ සද්දාව මොකද්ද බුදුරජාණන් අවෙච්ච ප්‍රසාදේන. මොකද්ද? අවෙච්ච ප්‍රසාදේන. අවෙච්ච කියන්නේ නැවත ඒක පල්ලෙහාට වැටෙන්නේ පෘතජන. ඇස් අන්ධ කරගන්න. මෙයාගේ ඇයි තන්දව කරන්න බැරි විදියට මෙයා මොකද්ද? පහුරක් බැඳලා ඉවරයි. අයි කවදාවත් ඒ පහුර කඩලා මෙයාගේ ඇහැ අන්ධ කරන්න කවුරුවත් මේ විශ්වයේ නැහැ. ඒ පහුර කඩන්න බැරි විදියට එයා දාලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙයාට සද්දාව දැන් මම කිව්වා සද්දාව ඇවිල්ලා එක සිතක උපදින චෛතසිකයක් කියලා. ඒක අඩු වැඩි වෙනවා කියලා. දැන් සෝතාපන්න කෙනාගේ සද්දාව තිලක්ෂණයට ගොදුරු වෙන්නේ කොහොමද? වැඩිවීම තුල. එයාගේ සද්දාව එන්නම දවසින් දවස වැඩි වෙනවා කා කෙරේද? ධර්මතාව කෙරෙහි. එතකොට දවසින් දවස වැඩිවීම තුල මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නැත්නම් එයාට පහළ වෙන්නේ තරමුණු විතරයි. හැබැයි ඒ කිසිම අරමුණක අර සෝතාපන්න භාවයට කලින් තියෙන දුර්වල සද්දාව නැහැ. හැම එකම වැඩි වෙලා තමයි පහළ වෙන්නේ. වැඩිවීම තුල තිලක්ෂණයට ගොදුරු වෙනවා. මං කියන එක තේරුණාද? අඩුවීම තුල තිලක්ෂණයට ගොදුරු වෙනවා. එක්කෙනේ වැඩිවීම තිලක්ෂණයට ගොදුරු වෙනවා. පරිපූර්ණ වෙන්නේ කොතෙන්ද? රහතන් වහන්සේගෙදි පරිපූර්ණ වෙන්නේ. ඊට වඩා උඩට යන්නේ නෑ. රහතන් වහන්සේලාගේදී එතන පරිපූර්ණයි. පරිපූර්ණයි කියලා නිට්ටයයිද? නිට්ටය නෑ. හැම සිතකම ඒකාකාරීව පවතින කුසල සිත්. රහතන් වහන්සේට කුසලයක් අකුසලයක් ඉවරයි. තියෙන මොනද ක්‍රියාසිත තියෙන. ඒ ක්‍රියාසිත වලදී පරිපූර්ණ ස්වභාවයක තියෙනවා. තේරුණාද මම? අනිත් අයට තේරුණාද? ඕන්නේ නැහැ මම පස්සේ මේව කියලා දෙන සෝතාපන්න ඵලය වෙනම පැය දෙකක් විස්තර කරනවා. එදාට තේරෙයි. සද්දා. ඊළඟට ඔන්න ඕක රැක ගන්න ඕන. ඊළඟට ඔන්න කෙනෙක්ට හිතනවා කොහේ හරි පන්සලකට ආරණ්‍යක දුගියෙකුට මගියෙකුට යාචයට මොකක් හරි දානයක් දෙන්න සද්දාවක් ඇති වෙනවා. සද්දාව කියන ධර්මතාවය ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට කියනවා මේ දැන් ඔන්න ඕගොල්ලෝගේ දෙට භූත වෙන්න එන්නේ. ඒ මොකෝ?
නෑ උගුල්ලෝ දැන් පන්සල් වලට යනවා වැඩි පන්සල් වල භූතයෝ ඉන්නවා. ඒ භූතයෝ දැන් ගෙවල් වලට ආවිලා කරදර කරයි දන් දෙන්න. එපා භූත කේස් එකක් දාන්න. දැන්ම භූත ප්‍රශ්නයක්. දැන් මෙයා මොකද? හාමුදුරුවෝ දැන් ගෙදෙට්ට වඩිනවා. දොර වහලා. උපාසකම්මේ නෑ හාමුදුරුවෝ මොනවා ගේට්ටුවකින් ඉස්සරහා ඉල්ලන් කියන අයිත් වඩින්න එපා අපිට වැඩ වැඩි. ඇයි මේ? බලන් යනකොට හොයලා භූත ප්‍රශ්නයක්. දැන් යාගේ මොකද්ද නැති කරේ අර ධර්මතාවය අර යාළුව නැති කරා. කවුද නැති කරේ? කට්ටඩිය. නැත්තම් තමන්ගේම හිත. ඔහොම එක එක මනස්ගත දානෝනේ ඔළුවට. ඊට පස්සේ ඔන්න භූත ප්‍රශ්නයක්. දැන් යාගේ ශ්‍රද්ධාව නැහැ. ඊට පස්සේ දැන් මෙයා ශ්‍රද්ධාව නැති කරගෙන මොකද්ද නැති කරේ? යාගේ ගුණ ධර්ම ටික නැති කරගත්තා. දන් දීම කියන ගුණය නැති කරගත්තා. සිල්වතුන්ට වැඳීම කියන ගුණය නැති කරගත්තා. ගුණවතුන් නැති කරගත්තා. කල්යාණ මිත්‍රෝ නැති කරගත්තා. හැබැයි සත්පුරුෂෝ හැම කරන්නේ සත්පුරුෂෝ මේක නැති කරගන්නවද වැඩි කරගන්නවද? සත්පුරුෂෝ වැඩි කරගන්නවා. උදාහරණයක් අපේ මහ බෝසතාණන් වහන්සේ මම මේ කතාව කියලා තියෙනවා. පදරංගල බෝධිසත්වය කොහොමද? පුඩා කාලේ දුප්පත්ව ඉපදුනේ. නමුත් එයාට තිබුණ තැනට සුදුසු නුවණ ටක් ගාලා බිස්නස් පටන් ගත්තා. ව්‍යාපාර ඉක්මනින් දියුණු කරා. හැබැයි පුඩා කාලේ ඉඳලා අතර දෙන දේ දන් දෙන්න පුරුදු වෙලා හිටියා. ඉතින් එයා සල්ලි ගොඩාක් ආවම මහා විශාල දන්සල් ගාලා ඒක අබුද්ධෝත්පාද කාලයක්. බුදුවරු නැති කාලයක්. අබුද්ධෝත්පාද කාලෙදි මෙයා දන් දුන්නා. දන් දීගෙන යනකොට මහා දානශාලා දුගී මගී යාචක හොයාගෙන ආවා.